Hi everyone. අයිබෝවන් මම ලෂි. ඔගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. මම මගේ YouTube channel එක පටන් අරගෙන නම් දැන් අවුරුදු 3-4ක් වෙනවා. මේ වීඩියෝ එක දාන්නේ හරියටම මගේ මුල් වීඩියෝස් අප්ලෝඩ් කරලා අවුරුදු 4කට විතර පස්සේ. එක ලයිෆ් එක ඉස්සරහට යනකොට ලයිෆ් එකේ විවිධ දේවල් වෙනවා, විවිධ challenges එනවා. ඉතින් අපේ දේවල් හැම දෙයකටම මුණ දීගෙන යද්දී සමහරක් වෙලාවට අපි ආස කරන සමහරක් දේවල් අපෙන් මග හැරෙනවා. ඒ වුණත් මම එක්ස්පීරියන්ස් එකෙන්ම දැනගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් තමයි මම කතා කරන්න වීඩියෝස් හදන්න ගොඩක් ආසයි කියන එක. මොකද මේ අවුරුද්දේ මුලේ ඉඳලම මම එහෙම වීඩියෝ ඩයරිස් හැදුවා. ඒකට මම හුඟක් ආස වුණා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ අත්දැකීම් අපිට මතක තියාගන්න ඕන දේවල් කියන්නේ අමතක නොවන සිදුවීම් ඒ වගේ දේවල් අපි දිනපොත්වල ලියන්න පුරුදු වෙලා හිටියනේ අපේ අම්මලා තාත්තලා අපිව එන්කරේජ් කළේ ඒ විදිහටනේ. හැබැයි ඒ දිනපොත්වල ලියන එකකින් මට හිතෙනවා ඒක හැමදාටම තියාගන්න බෑ. විශේෂයෙන්ම ඒක මගේ අත්දැකීමෙන්ම විඳපු දෙයක්. මම මේ පාර නිවාඩුවට ගෙදර ගිය වෙලාවේ මගේ දිනපොත් පෙරලලා බලද්දි සමහරක් දේවල් බොඳ වෙලා, සමහරක් දේවල් ඉරිලා, දිරලා, දූවිලි වැදිලා එහෙම. ඉතින් හිතන්නකෝ තව අවුරුදු 20කින්, තව අවුරුදු 30කින් මම ඒ වගේ මගේ මතක බලද්දි මගේ චූටි කාලේ මතක ටික නම් නැති වෙලාම ගිහිල්ලා තියෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඒක නිසා මට හිතුණා අනාගතය වෙනුවෙන් දැම්ම ඉඳලම මගේ මතක ටික දිනපොතක් විදිහට මේ විදිහට වීඩියෝ ඩයරිස් විදිහට හදන්න ඕනේ කියලා. ඒ හින්දා තමයි මගේ අලුත් වීඩියෝ සීරීස් එක The Lashi's Diary කියලා මම නම් කරන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී මගේ අදහස් ඒ වගේම මම කැමති අකමැති දේවල් වගේම මම කැමති අකමැති දේවල් කියන්නේ මම කන්නාස මේක මම කන්නාස නැති මේක ඒ වගේ දේවල් නෙමෙයි. ඔය අපේ ලයිෆ් එකේ අපි එදිනෙදා එක්ස්පීරියන්ස් කරන දේවල් තියෙන්නේ. අන්නේ දේවල් ගැන මම ආසයි කතා කරන්න ඔයගොල්ලොත් එක්ක. එතකොට ඔයාලත් මාත් එක්ක එකතු වෙන ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා ඔයගොල්ලෝ මොනවද මේ දේවල් ගැන හිතන්නේ කියලා කමෙන්ට් වල දාන්න. ඒ වගේම තමයි තව විශේෂම දේ තමයි මම YouTube channel එක පටන් ගන්නකොට ආමි කෙනෙක් නෙවෙයි. දැන් මම die hard fan කෙනෙක් BTS ලගේ ආමි කෙනෙක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා ඔයාලත් ශ්‍රී ලංකන් ආමි කෙනෙක් නම් මාත් එක්ක එකතු වෙන්න. මම ආසයි ගොඩක් දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලගේ අදහස් ඒ දේවල් ඔයාලගේ දේවල් දැනගන්නත් ආසයි. මගේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරන්නත් ආසයි. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒකත් එක හේතුවක්. මට මං ආස දේවල් විශේෂයෙන්ම ඔය BTS ලා ගැන එහෙම මට කතා කරන්න කවුරුත් නැහැ. ඔව් බලන්නකෝ. ඉතින් මං ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ පුරාවටම මම ඔය අපේ ජෙහොබ්ගේ කොන්සර්ට් එක දවසල මං තායිලන්ඩ් ගියා. ඒ තායිලන්ඩ් ට්‍රිප් එකත් මම වීඩියෝ ඩයරි එකක් විදියට හදලා තියාගත්තා. වයසට ගියාම බලන්න. හැබැයි මං ජෙහොබ්ගේ කොන්සර්ට් එකට ගියේ නෑ. මං ඒ පරිශ්‍රය විතරයි හිටියේ. ඉතින් ඒ වගේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දේවල් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔය වගේ දේවල් තමයි මගේ මේ අලුත් chapter එකේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. හැබැයි මම මේ වීඩියෝ ඩයරිස් මේ විදිහට කරන්නේ මගේ අධ්‍යාපන කටයුතු තාම මම හදාරනවා. ඉතින් ඒ දේවල් අතරතුර තමයි කරන්නේ. සමහරක් වෙලාවට මම ගොඩක් කාර්යබහුල ගොඩක් දිග දවසකින් පස්සේ ඔයාලත් එක්ක එකතු වෙනවා වෙන්නත් පුළුවන්. අදත් ඒ වගේ දවසක්. ඒ වුණත් මේ දේ මම කරන්න ආසම දේ හින්දා ඒක ඊ තරම්ම ටයර්ඩ්නස් එකක් මට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ කියවට දැනෙනවා දැන් නම්. ඒ හින්දා මට හිතෙනවා මම ආස දේ කරද්දි මම ආස දේ අපි කවුරුත් මම විතර නෙමෙයි ඔයාලා උනත් ඔයාලා ආස දෙයකට ફોකස් කරලා ආස දෙයක් කරද්දි හොබි එකක් විදියට හරි ඔයගොල්ලෝගේ කැරියර් එක විදියට හරි එහෙම කරද්දි ගොඩක් මහන්සියක් දැනෙන්නේ නැහැ. මහන්සි දැනුණත් ඒක ගැන ඔයගොල්ලෝ එච්චර වොරි වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ දේවල් තමයි මම ඔයාලත් එක්ක අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ.
ඒ වීඩියෝ එක එච්චර ප්‍රිපෙයාර් වෙලා කරපු වීඩියෝ එකක් නෙවෙයි. මට නිකන් ඉන්ට්‍රෝ වීඩියෝ එකක් විදියට තමයි මේක ක්‍රියේට් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මගේ යාළුවන්ව මාව හැමතිස්සෙම එන්කරේජ් කරන මම ජීවිතේ ස්ට්‍රගල් කරද්දි යුද්ධ කරද්දි මාත් එක්කම මගේ පිටිපස්සෙන් හිටපු මගේ යාළුවන්ව අමතක කරන්න බෑ. එයාලා තමයි මාව එන්කරේජ් කරන්නේ හැම දෙයකටම. ඉතින් මේ වැඩේටත් මාව එන්කරේජ් කරේ මගේ යාළුවෝ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සෙනලිවයි කාංචිවයි. ඒ දෙන්න තමයි හැමදාම කියන්නේ. ඇයි ඔයා YouTube channel එකක් පටන් ගන්නේ නැත්තේ? ඇයි ඔයා YouTube channel එක continuously කරගෙන යන්නේ නැත්තේ? ඇයි ඔයා videos කරලා ඔය දේවල් ලස්සනට කට්ටියත් එක්කම share කරගන්නේ නැත්තේ? කියලා මට බැනලා බනින්නේ හැමතිස්සෙම බනින්නේ මට මාව encourage වෙන විදියට මාව motivate වෙන විදියට කතා කරලා මේ දෙයට යොමු කරේ මගේ ඒ යාළුවෝ දෙන්න. ඉතින් ඒ දෙන්න වෙනුවෙන් තමයි මේ intro video එක. ඉතින් මීට වැඩිය හොඳ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් මම හම්බ වෙන්නම්. මම තාම මගේ කාමරේ මගේ රූම් එක සෙට් අප් කරගන්න ගමන් ඉන්නේ. මම ගොඩක් වෙලාවට මෙතන ඉඳන්ම වීඩියෝස් කරා. මොකද මෙතන වීව් එක හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඒකින්ද මම මෙතනට හරිම ආසයි. මම මෙතන තමයි මගේ වීඩියෝ කරන ඒ වගේම මම රිලැක්ස් වෙලා පොතක් කියවන්න තේ එකක් බොන්න හිතාගෙන ඉන්න තැන තමයි මෙතන. මෙතන ලස්සනට හදා ගන්න ඕන තාම. මම අවිලා තාම දවස් දෙකයි කියන්නේ මම ඊයේ නෙමෙයි පෙරේදා ආවේ. හැබැයි මට තාම දැනෙන්නේ මම අද ආවා වගේ. ඒ තරමට මහන්සි මට. ඒ මහන්සි තාම මගේ රිකා වෙලා නැහැ. ඒ වගේම හෙට උදේ පාන්දරම මට ලෙක්චර්ස්. ඒ ගැන හිතන ගොඩක් මට නිකන් පිස්සු වගේ. මොකද ලෙක්චර්ස් 3ක් තියෙනවා එක දිගටම. බලමු. ලයිෆ් එක කොහොමත් අභියෝගයක්. ඉතින් ඒ අභියෝග හැම එකක්ම ජය ගන්න ගමන් මම ආස දෙත් මේ විදිහට ඔයාලත් එක්ක එකතු වෙලා මේ වගේ ලස්සන දේවල් කතා කරන එක ලස්සන වීඩියෝ ඩයරිස් අරගෙන එන එක තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ඩයරිස් වලින් මේ වීඩියෝස් වලින් ඔයාලටත් ගන්න පුළුවන් දේවල් තියෙයි. සමහරක් විට ඒ දේවල් ඔයාලා නොකළ යුතු දේවල් වෙයි. ඒ දේවල් එතකොට නොකර ඉන්න. සමහරක් විට ඔයගොල්ලෝ කළ යුතු දේවල් වෙයි. ඒ දේවල් එතකොට කරන්න. මොකද මම එන්කරේජ් කරන්නේ මම කියන හැම දෙයක්ම කරන්න කියලා. මම කරපු හැම දෙයක්ම ඒ විදිහටම ඔයාලා කරන්න කියලා මම එන්කරේජ් කරන්නේ. මොකද මම මගේ ලයිෆ් එකේ ස්ටුපිඩ් දේවල් ඕන තරම් කරලා තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම හොඳ විදිහට හරවගන්න මට කරේජ් එක තිබුණා. ඒකින්ද හොඳට ගියා. ඒ නිසා මම කියන සමහරක් දේවල් වලින් ඕගොල්ලෝ එන්කරේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිත් මෙහෙම දේවල් කරන්න ඕන, අපිත් මෙහෙම කරන්න ඕනි කියලා එන්කරේජ් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවල් වලදී මම ඒක කියලාම වීඩියෝ එකේදී කියන්නම් ඒ දේවල් කරන්න එපා. හරි. ඔය වගේ චූටි වීඩියෝ එකක් තමයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ විනාඩි 10ක විතර. තව මොනවද මට කියන්න තියෙන්නේ? මම අරගෙන එන දේවල් ගැන මම කිව්වා. ඊට පස්සේ විශේෂයෙන් මම BTS ලගේ දේවල් ෂෙයා කරන්න ගොඩාක් බලාපොරොත්තු වෙනවා. මම හිතාගෙන හිටියානේ මේ ඉතින් අපු මගේ ප්ලේස් එකේ ලස්සනට BTS ලගේ පෝස්ටර්ස් අනමන ටික ගලවන්න. හැබැයි ඒජන්ට් ආපු ගමන් කිව්වේ මොනවත් බිත්ති වල අලවන්න බෑ. මම ඔයාලට දීපු ලස්සන බිත්ති ටික මම ඔයාලට යනකොට දීලා යන්න ඕනේ. මම බැලුවා ඇත්තටම බිත්ති ලස්සනයිද කියලා. ඇත්තටම ලස්සනයි. ඒකින්ද ඒව අලවන්න නම් වෙන්නේ නෑ. හැබැයි මගේ ලොකුම බලාපොරොත්තුවක් තියෙනවා BT21 toys ටික එකතු කරගන්න එක. දැනට මං ගාව මැන් සහ ටාටා ඉන්නවා. මැන් නම් මං නිවාඩුවට ගිය වෙලාවේ ගෙදර තියලා ආවා. ටාටා දැනට මං ගාව ඉන්නවා. අයාලව ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ ඔක්කොම විස්තර in details මම ෂෙයා කරගන්න. මේක තව කතා කරන්න ගියොත් මේක TMI වීඩියෝ එකක් වෙනවා. ඒක හින්දා මම මේක short and sweet intro වීඩියෝ එකක් විදියට මෙහෙම නවත්තනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා මගේ YouTube channel එකේ chapter 2 එක එකතු වෙන්න කියලා.
වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඉක්මනට. බයි.